අද මම මේක කියන්නේ මගේ හදවත නිවෙන්න. නොකියපු වචනවල් දහස් ගණන් හදේ රැඳිලා තියෙද්දී අද ඒවා මගේ ඇස්වලින් බස්සන්නත් බැරි වෙලා. ඔයා යනකොට මට හිතුනේ කාලයක් කියලා ආයෙතාව මට හම්බ වෙයි කියලා. ඒත් කාලේ ගියා. සංසුන් දවස් ගියා. ඔයා ආවේ නෑ. ඒත් මගේ සිතිවිලි වලින් ඔයා කවදාවත් ගියේ නෑ. ඔයා නැතුව ජීවිතේ හිස් සටහනක් වගේ. අකුරු ලියන්න උත්සාහ කරන හැම වෙලාවෙම ඔයාගේ නම පළවෙනි තැනම මගේ හදවතේ තියෙනවා. මං හිතනවා ඔයාට මාව අවශ්‍යද නැද්ද කියලා. ඔයාට ඔයාගේ ලෝකේ තියෙන්නත් පුළුවන්. මට ඒක පිළිගන්නත් පුළුවන්. ඒත් මගේ ලෝකය කියන්නේ ඔයා. මට අද නවත්ත ගන්න බැරි වචන තියෙනවා. ඔයා තමයි මට ගොඩාක් වටිනම කෙනා. ඔයා තමයි මගේ හොඳම මතකය. ඔයා ගියාට පස්සේ මං ආලෝකය අහිමි වෙච්ච නොවටින කෙනෙක් වගේ. මම තාමත් හිතනවා ඔව් ඔයා අමුතුම ආදරයක් කවදාවත් අවසන් කරන්න බැරි. ඔයා නැතිවත් ඉන්න බැරි ආදරේ. ඔයාට මේ ලිපිය කියවෙයිද කියලා මන් දන්නේ නැහැ. කියවන්නේ නැත්නම්වත් මට ඔයාගේ හිනා මතක් වෙනවනම් ඒක හමුවීමක්. ඔයාට කියන්නේ මට ඔයාට ආදරේ කියන එක නවත්තන්න බෑ. ඔයාගේ හදවත මට අහිමි වුණා කියන එක අඳුරක්. ඒත් මගේ හදවතේ ඔයා තාමත් තියෙනවා කියන එක ඒක මට ආලෝකයක්. ඔයා නැතුව ජීවිතේ හිස් සටහනක් වුණාට මම තාමත් ලියනවා ඔයාගේ නම හැම දවසකම. ඔයාට ආදරේ තාමත් ඔයාගේම විදියට ඉන්න මං.